ඔයාටත් iPhone එක Apple account password අමතක වෙලාද? එහෙනම් ඔයාගේ iPhone එකේ තියෙන ලොකු risk එකක. මොකද iPhone එක නැති වුණොත් ආයි හොයාගන්න බෑ වගේම බැරි වෙලා හරි lock වුණොත් එහෙම ආයි unlock කරගන්න බැරි වෙන්නත් පුළුවන්. හැබැයි දැන් ඔයාලට බය වෙන දෙයක් නෑ. මම මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න ඔයාලගේ අමතක වෙච්ච password එක reset කරගන්න විදිය. දැනට වුණ නැති වුණත් iPhone එක use කරනවාට මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම දවසක වැදගත් වෙන්න පුළුවන්. එහෙනම් දැන්මම save කරලා තියාගන්න. මුලින්ම ඔයාගේ iPhone එකේ settings වලට ගිහිල්ලා Apple account එකට යන්න. මෙතනින් sign in and security open කරගෙන security වල තියෙන change password කියන එක touch කරන්න. ඊට පස්සේ මෙතනට ඔයාලගේ iPhone එකේ passcode එක දීලා verify කරන්න. stolen device protection on වෙලා තියෙන device එක නම් එකපාරට මෙතෙන් එන්න දෙන්නේ නැහැ. පැයකින් විතර පස්සේ ඔයාලට verify කරගන්න දෙයි. ඔන්න දැන් පුළුවන් ඔයාලට ආයෙමත් සැරයක් කැමති password එකක් ඔයාගේ Apple account එකට දෙන්න. මෙතනට අනිවාර්යයෙන්ම උදේට මතකයේ තියෙන strong password එකක් දෙන්න. දැන් continue කරලා මෙතනින් don't sign out කියන එක දෙන්න. ඔන්න දැන් ඔක්කොම හරි iPhone එකේ තියෙන වැදගත්ම දේ තමයි Apple ID එක. එහෙනම් ඔයාලා ඒක හැමතිස්සෙම මතක තියාගෙන ඉන්න ඕනේ. කාට හරි මේ method එකෙන් password එක change කරන්න දුන්නේ නැත්නම් වෙන මොන හරි issue එකක් වෙලා තියෙන්න පුළුවන්. ඒ අය අනිවාර්යෙන්ම පල්ලෙහා comment එකක් දාගෙන යන්න. එහෙනම් මේක තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනට සෙට් වෙමු.